Welcome back to my YouTube channel. ඔයාලා හැමෝම අද වීඩියෝ එකට ආදරෙන් පිළිගන්නවා. අලුත් දවසක් පටන් ගන්න ගමන්ම 2025 අවුරුද්දේ අන්තිම දවස් ටික හරි ලස්සනට ඉවර කළා 2026ට අපි රෙඩි වෙමු. 2025 අවුරුද්ද ඉවර කරන්න කලින් කොලෙකුයි පෑනෙකුයි අරගන්න. ඒ කොලේ මේ 2025 අවුරුද්දේ ඔයා ග්‍රේට්ෆුල් වෙන්නේ මොනවටද? ඔයාට කරගන්න පුළුවන් දේවල් එක පැත්තක ලියන්න, අනිත් පැත්තේ ඔයාට කරගන්න බැරි වුණ දේවල් ටික ලියන්න. 2025 අවුරුද්දේ ඔයාට ඉවර කරගන්න බැරි වුණු goals ටික, ඒ කියන්නේ ඔයාට achieve කරගන්න බැරි වුණු දේවල් ටික 2026 list එකට අරගන්න. එතකොට 2026 list එක හදද්දී ඔයාගේ list එකට ඒ ටික add කරගෙන ඔයාගේ ඒ goals ටික 2026 ඉවර වෙද්දී අනිවාර්යයෙන්ම achieve කරගන්න පුළුවන් විදියට action plan එකක් හදාගන්න. මාසෙන් මාසෙට ඒ goal එක parts වලට කඩලා ඒ මාසේ ඒ goal එක වෙනුවෙන් කරන්න පුළුවන් task එක complete කරන්න. අන්න එතකොට ඔයාට 2026 ඉවර වෙනකොට ඔයාට 2025 දී ඉවර කරගන්න බැරි වුණා ඒ දේවල් ටික complete කරගන්න පුළුවන්. 2025 ඉවර වෙනකොටත් ඔයා ගොඩක් දුකෙන් නම් ඉන්නේ. 2025 දී ඔයා අනිවාර්යයෙන්ම ගන්නව කියලා හිතාගෙන ඉඳපු දෙයක් එහෙම නැත්නම් ඔයා 2025 දී ඔයා කරපු දෙයක් වෙනුවෙන් ඔයා ලබාගත්තු දෙයක් වෙනුවෙන් ඔයාගේ ජයග්‍රහණයක් වෙනුවෙන් ඔයාට පොඩි gift එකක් අරන් දෙන්න. 2025 අවුරුද්ද ඉවර වෙද්දිත් ඔයාට කිසිම දෙයක් ඔයා හිතපු දේවල් ලබා ගන්න බැරි වුණා නම් ඔයා දුක් වෙන්න එපා. මොකද ඔයා 2025 අවුරුද්ද අවසානය වෙනකොටත් ඔයා මේ අවුරුද්ද පටන් ගනිද්දී තිබුණ දේවල්, ඒ කියන්නේ ඔයා තාම හුස්ම ගන්න, ඔයාට තාම ඔයාගේ ජීවිතේ තියෙනවා. අන්න ඒ වගේ ඔයාගේ ලයිෆ් එක තාම ගොඩාක්ම හොඳින් තියෙනවා. ඔයාගේ හෙල්ත් එක ගොඩක් හොඳට තියෙනවා. මේ දේවල් වලට ග්‍රේට්ෆුල් වෙලා 2025 හරිම සතුටින් ඉවර කරන්න. ඊළඟට 2026 අවුරුද්දේ ඔයා අලුතෙන්ම පටන් ගන්න ඕනි පුරුද්දක් තමයි පොත් කියවන එක. මේ වෙද්දිත් ඔයා පොත් කියවන කෙනෙක් නම් 2026 අවුරුද්දේ ඒ පුරුද්ද තව වැඩි දියුණු කරගන්න. හොඳ පොතක් කියන්නේ මිනිස්සු 1000ක් ආශ්‍රය කරත් ලබා ගන්න බැරි දැනුම් ගොඩක්, ඒ වගේම අත්දැකීම් ගොඩක් වෙන්න පුළුවන්. මේ අල්කෙමිස්ට් පොතේ ඔයාගේ ඩ්‍රීම් එක අතාරින්න හිතෙන හැම අවස්ථාවකදීම ඒකට තියෙන මැජිකල් පාත් එක හරි ලස්සනට පෙන්නලා දීලා තියෙනවා. කියවන්න ආස කෙනෙක්ට ගොඩාක් හොඳ පොතක් මේක. දෙදස් 25 අවුරුද්ද කියලා කියන්නේ මම අවුරුදු ගාණක් තිස්සේ මගේ මහන්සියේ ප්‍රතිඵල ලැබුණු අවුරුද්දක් විදියට මම දකිනවා. මොකද මම මගේ LLB එක කම්ප්ලීට් කරා, ඔෆිෂියලි ග්‍රැජුවේට් වුණා. ඒ වගේම තමයි මම මගේ ඇටෝනි එක්සෑම් එක පාස් වුණා. ඒකට ගොඩක් මහන්සි වුණා. ඒ වගේම ඇප්‍රෙන්ටිස් පටන් ගත්තා. මේ වගේ ගොඩක් දේවල් නිසා මට 2025 ගොඩක් විශේෂයි. හැම දවසක්ම උදේ පටන් ගනිද්දී එදා දවසේ ඔයාට උදේ ඇස් ඇරලා ඒ දවස පටන් ගන්න ලැබුණු එකට ග්‍රේට්ෆුල් වෙලා දවස පටන් ගන්න. මේ ලෝකේ නිින්දෙදිම මැරෙන මිනිස්සු ඕනි තරම් ඉන්නවා. අපි එහෙනම් හරිම ආසාවෙන් බලාගෙන ඉඳපු 2026 අවුරුද්ද ප්ලෑන් කරන්න පටන් ගමු. හැම දෙයකටම කලින් මම කරන්න යන්නේ 2026 මගේ ප්ලෑන් එක හදාගන්න එක.
ගිය අවුරුද්දේ නම් මම ප්ලෑන් එකක් අරගත්තා. හැබැයි මේ පේජ් එකෙන් මේ පාරේ ප්ලෑන් එක මට ගන්න බැරි වුණ නිසා මම අලුතෙන්ම 2026ට මගේ ප්ලෑන් එක කස්ටමයිස් කරගෙන හදාගන්න යන්නේ. ඔයා මේ වෙනකම් ප්ලෑන් එකක් යූස් කරපු නැති කෙනෙක් නම් මේ අවුරුද්දේ, ඒ කියන්නේ 2026 අලුත් අවුරුද්දේ ඉඳලා ප්ලෑන් එකක් හදලා පොඩි පොතක් අරගන්න. ඒක ප්ලෑන් එක විදියට යූස් කරන්න. එතකොට ඔයාට 2026 අවුරුද්ද අන්තිම වෙනදී බලා ගන්න පුළුවන් ඔයාගේ අවුරුද්ද ගිය අවුරුදු වලට වඩා කොච්චරනම් සාර්ථක වුණාද කියලා. දැන් අවුරුදු 4ක් 5ක් වගේ ඉඳලා මම ප්ලෑන් එකක් අනිවාර්යෙන්ම අවුරුද්දක් පටන් ගනිද්දී හදනවා. එතකොට මේ ප්ලෑන් එකක් යූස් කරන එකේ වැදගත්කම තමයි ඔයාගේ එදිනෙදා වැඩ කටයුතු, ඔයාගේ වීක්ලි, ඒ වගේම මන්ත්ලි ඔයාට තියෙන වැඩ හරිම ලස්සනට මැනේජ් කරගෙන පිළිවෙලට කරගෙන යන්න පුළුවන්. ඔයා එක්සෑම් කරන කෙනෙක් නම් ඔයාට මේ ප්ලෑන් එක ගොඩාක් යූස්ෆුල් වෙනවා. මොකද ඔයාගේ එක්සෑම් කාලෙට එහෙම ටයිම් එක මැනේජ් කරගන්න මටත් ගොඩාක් යූස්ෆුල් වුණා මගේ යුනිවර්සිටි කාලෙදී, ඒ වගේම මගේ එක්සෑම් කාලෙදී. 2026ට අලුතෙන්ම ගත්තු ඩයරි එකක් කස්ටමයිස් කරලා මට ඕනි විදියට පේජස් ඇඩ් කරලා මම මගේ ප්ලෑන් එක විදියට හදාගන්න ගමන් තමයි මේ තියෙන්නේ. ප්ලෑන් එක හදලා ඉවර වුණාට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. තාමත් ඔයා ප්ලෑන් එකක් හදපු නැති කෙනෙක් නම් මේ පාරේ try කරලා බලන්න. सारी दुनिया को छोड़ के मैंने जाना, एक तुम्हें मैंने जिंदगी से मांगा है तो सिर्फ मांगा, एक तुम्हें अब इसी चाह में, अब इसी राह में जिंदगी भर मेरी मोना। මේ ක්‍රිස්මස් දවස්වල හැව්ලොක් මෝල් එකට ගියපු දවසක් හරිම ලස්සනට ක්‍රිස්මස් වලට ඩෙකොරේෂන්ස් තිබුණා. ඒ වගේම ගොඩක් ඉවෙන්ට්ස් තිබුණා ක්‍රිස්මස් එක වෙනුවෙන්. කතා කරන එක නවත්තලා අපි මේ ලස්සන බලලා ඉමුකෝ. කොහේ ගියත් බුක් ෂොප් එකක් කියලා කියන්නේ අනිවාර්යෙන් එතනට නොගිහිල්ලම බෑනේ. පොත් තියෙන තැනක ගැවසුණත් හිතට හරිම සනීපයි. මෝල් එක වටේම ඇවිදලා අන්තිමට අපි වීටෝ පිට්සා එකට ගියා. මේකේ පිට්සා නම් හරිම රසයි. මේ තැනත් හරිම ලස්සනයි, හරිම ලස්සන වයිබ් එකක් තියෙන්නේ. ඔන්න තවත් අලුත් දවසක්. මම දැන් හදන්නේ මම කම්ප්ලීට් කරපු නැති මගේ ප්ලෑන් එකේ ඉතුරු වැඩ ටික කම්ප්ලීට් කරලා ඉවර කරගන්න. 2026 අවුරුද්දට ඔයා එක වචනයක් ඔයාගේ තීම් එක කරගන්න. ඒ තීම් එක ඔයාගේ ප්ලෑන් එකේ පළවෙනි පිටුවේ ලියා ගන්න. ඒ කියන්නේ එක්සැම්පල් එකක් විදියට කන්සිස්ටන්සි, ඒ වගේ මොකක් හරි වචනයක් අරගන්න ඔයාගේ 2026 අවුරුද්දේ තීම් එක විදියට. මේකට ඔයාට ඕනි කරන පිටු print කරලා ගන්න පුළුවන්. ස්ටිකර්ස්, ස්ටිකි නෝට්ස්, washi tapes මේ වගේ දේවල් යූස් කරලා ඔයාගේ ප්ලෑන් එක ලස්සනට හදාගන්න. එතකොට ප්ලෑන් එක ලස්සනට තියෙනකොට ඒ ප්ලෑන් එක යූස් කරන්න ආස හිතෙනවා මුළු අවුරුද්ද පුරාම. මම කලින් කිව්වා වගේ මම මේ අවුරුද්දේ ප්ලෑන් එක හදාගන්න ගත්තේ 2026 ඩයරි එකක්. ඒ නිසා ඒ පොත ගොඩක් ලස්සනට නැති නිසා මම මගේ ගිය අවුරුද්දේ ප්ලෑන් එකේ තිබිච්ච පිටු ටිකක් මේකට ඇඩ් කරගන්නවා. මේ තියෙන්නේ මම මේ පිටු ටිකක් මේ අලුත් ප්ලෑන් එකට ඇඩ් කරගන්න ගම. normally ඔයාට මේ plan එක හදාගනිද්දී මේ විදියටම තියෙන්න ඕනි කියලා එකම ස්ට්‍රක්චර් එකක් නැහැ. ඒක ඔයාට කැමති විදියට ඔයා ආස විදියට කස්ටමයිස් කරලා හදාගන්න පුළුවන්.
ඔයාට ඔයාගේ ප්ලෑන් එකට විෂන් බෝඩ් එක ඒ වගේම ඔයාට අත්‍යවශ්‍යම දේවල් ටිකක් ඇඩ් කරලා ඇෆර්මේෂන්ස් හදාගන්න පුළුවන්. එතකොට මේ ප්ලෑන් එක ඩේලි යූස් වෙනකොට ඔයාට නිතරම බැලෙනවා. ඔයාගේ විෂන් බෝඩ් එක නිතරම බැලෙනවා. ඇෆර්මේෂන්ස් නිතරම කියවෙනවා. ඒක ඔයාට අවුරුද්ද අන්තිමේ සක්සස් වෙන්න ගොඩක් ලොකු හේතුවක් වෙයි. ඇඩිෂනලි ඔයාට හැබිට් ට්‍රැකර් එකක් උනත් ප්ලෑන් එකට ඇඩ් කරගන්න පුළුවන්. වෝටර් ඉන්ටේක් එක, ඊළඟට සේවිංග්ස්, එක්සර්සයිස් මේ හැමදේම ඔයාගේ ට්‍රැකර් එකට ගන්න පුළුවන්. මේ විදියට හැබිට් එකක් ට්‍රැක් කරන එකෙන් මාසෙ අන්තිමට ඔයාට එකම හැබිට් එකක් කන්ටිනියස්ලි එක දිගට පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. ඒක ගොඩක් හොඳ දෙයක්. ඔන්න දැන් අපේ ප්ලෑන් එක හදලා ඉවරයි. අපි බලමු ප්ලෑන් එක මොන වගේද කියලා. මේ මම කිව්වා වගේ එක වචනයක් ඔයාගේ තීම් එක කරගන්න. ඒ අවුරුද්ද පුරාම ඒක කන්ටිනියු කරන්න. ඊට අමතරව ඔයාට පුළුවන් ලස්සන ප්‍රින්ට්ස් ඇඩ් කරලා ඔයාගේ පොත තව ලස්සන කරගන්න. මේ කලර් පේජ් එක ඇඩ් කරගත්තේ මගේ කලින් ප්ලෑන් එකෙන්. ඒ කලර් පේජ් එක නිසා මගේ ප්ලෑන් එකට හරිම ලස්සන ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව මම කිව්වා වගේම ඩේලි යූස් කරන්න පුළුවන් ඇෆර්මේෂන්ස් ඔයාට ගන්න පුළුවන් මේ ප්ලෑන් එකට. 2026ට ඔයාගේ මේන් ගෝල්ස් 3ක් 4ක් වගේ තියාගෙන ඒ ටික අචීව් කරගන්න වැඩ කරන්න. ඊට අමතරව ඔයාට විෂන් බෝඩ් එකක් ඇඩ් කරගන්නත් පුළුවන් ඔයාගේ ප්ලෑන් එකට. ඒක නිතරම බැලෙන නිසා ඒක ගොඩක්ම හොඳයි. ඊට අමතරව ඔයාට සේවින් ට්‍රැකර් එකක් යූස් කරන්න පුළුවන්. ඩේලි ඔයා ඉතුරු කරන දේවල් ලියලා තියාගන්න පුළුවන්. ඊට අමතරව ඔයා කියවන පොත් ගැන මේ විදිහට පේජ් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඔයා ගර්ල් කෙනෙක් නම් ඔයාට පුළුවන් පීරියඩ් ට්‍රැකර් එකත් ප්ලෑන් එකටම ඇඩ් කරගන්න. මේ තියෙන්නේ මම කලින් කිව්ව හැබිට් ට්‍රැකර් එක. ඒකෙන් ඔයාගේ ඩේලි ඔයා ගන්න වෝටර් ඉන්ටේක් එක, ඔයාගේ සේවිංග්ස්, එක්සර්සයිස් මේ හැමදේම ට්‍රැක් කරලා බලා ගන්න පුළුවන්. normally to do list එකත් මම නම් මගේ plan එකේම තමයි හදන්නේ. ඒකත් ඔයාට ගොඩක් useful වෙනවා. ඊට අමතරව bucket list එකක් ලියලා තියාගන්න ඔයාට කවදා හරි මේ දේවල් achieve කරගන්න පුළුවන් වෙයි. මේ වගේ තව ලස්සන pages ටිකකුත් add කරලා ඔයාට ඔයාගේ plan එක complete කරගන්න පුළුවන්. එහෙනම් අදට වීඩියෝ එක ඉවර කරනවා. තවත් අලුත් vlog එකකින් හම්බෙමු. ලැබුවා 2026 අලුත් අවුරුද්ද ඔයාගේ සියලුම හීන හැබෑ වෙන අලුත් අවුරුද්දක් වේවා.